වෙනද වගේම අදත් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමව ටොපේ ටොප් YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. අද ඔබ සඳහා මම ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ සිදු වූ මහා මිනීමැරුමක් සම්බන්ධ සිද්ධියක් ගැනයි. මේක ඇත්තටම සිදු වුණේ වර්ෂ 1992 දී. අපි බලමු මොකද්ද මේ සිදුවීම, කොහොමද ඒක සිද්ධ වුණේ, අවසානයේ ඒකට ලැබුණු තීන්දුව මොකක්ද කියලා. හරි, එහෙනම් රැඳී සිටින්න දිගටම අප සමග. මේ සිදුවීම සිදු වුණේ කැලණිය කැම්පස් එක ඇතුලේ. ඇත්තටම කිව්වොත් මේක මේදී මිනිමැරුම සිද්ධ වෙන්නේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් විසින් සීනියර් බැච් එකේ අක්කා කෙනෙක්ව තමයි ඝාතනය වෙන්නේ. ඒක කොහොමද සිද්ධ වුණේ කියලා මම දැන් ඔයාලට එකින් එක විස්තර කරනවා. කතාව සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. 1988 වර්ෂයේදී මේ කතාවේ කතා නායිකාව වන මදුවන්ති කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. ඇය ඉතාමත් රූමත් තැනැත්තියක්. ඊට පස්සේ ඇය මෙහෙම අධ්‍යාපනය හදාරමින් ඉන්න අතර 1999 වර්ෂයේදී මේ කතාවේ කතා නායකයා වෙන ප්‍රේමලාල් කැම්පස් එකට ඇතුල් වෙනවා. ඔහුත් මදුවන්ති වගේම ඊටත් වඩා ලස්සන පෙනුමක් තියෙන කඩවසම් තරුණයෙක්. ඔයගොල්ලෝ දන්නවනේ ඉස්සර ඉඳන්ම කැම්පස් ඇතුලේ ඔය නවක වදේ එහෙම නැත්නම් රැග් එක තිබ්බ දෙයක්. ඉතින් 1988 89 වර්ෂයේත් මේ කියන කැලණිය කැම්පස් එකේ ඔය රැග් එක එහෙම නැත්නම් නවක වදේ තිබුණා. ඉතින් මේ අලුතෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වුණු ප්‍රේමලාල්ව රැග් කරන්න දවසක් ඒ සීනියර් බැච් එකේ මදුවන්තිට අවස්ථාවක් හම් වෙනවා. මෙහෙම රැග් කරන අතරතුර මදුවන්තිට නොදැනීම මේ ප්‍රේමලාල් කෙරෙහි මදුවන්තිට ආදරයක් ඇති වෙනවා. එහෙම කාලයක් ගියාට පස්සේ මදුවන්ති විසින් මේ බව ප්‍රේමලාල්ට පවසනවා. නමුත් ඔබ හිතන්නේ ඔහු ඒකට කැමති වුණා කියලාද? නෑ. ඔහු එක හිලාම ඒට විරුද්ධ වුණා. ඊට හේතු දෙකක් ඔහු ඒ දවස්වල දක්වලා තිබ්බා. එයින් පළවෙනි හේතුව තමයි මදුවන්ති ඔහුට වඩා අවුරුද්දකින් වැඩි මල් වෙච්චි. අනිත් හේතුව තමයි ඔහු විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනකොටම ඔහුගේ අරමුණ වුණේ වෙනත් දෙයක්. ඒ කියන්නේ ඔහු කුඩා කාල සිටම ආසාවෙන් හිටපු දෙයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර වෙලා විශ්වවිද්‍යාලය තුලම කතිකාචාර්යවරයෙක් වෙලා ඉදිරියට යන්නේ. ඉතින් ඔහු සිතුවා මේ ආධාර සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් ඔහුගේ ඒ අරමුණට ඒක බාධාවක් වෙයි කියලා. ඒ නිසා ඔය හේතු දෙක නිසාම ප්‍රේමලාල් ඒ ආදර සම්බන්ධතාවයට විරුද්ධ වෙනවා. ඔහු පවසනවා අපි යාළුවෝ වගේ ඉමු. මම කැමති නෑ ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියලා. නමුත් මේකට මදුවන්ති කැමති වුණේ නෑ. නමුත් ඔවුන් දෙදෙනා යාළුවෝ වගේ ටික කාලයක් ආශ්‍රය කරනවා. මොහොම ටික කාලයක් යනකොට ප්‍රේමලාල්ටත් නොදැනීම ඔහු මදුවන්තිත් ආදරය කරන්න පටන් ගන්නවා. මොහොම කාලයක් ආදරය කරනකොට දෙදෙනාවම නැතිව බැරි විදියට දෙන්න සමීප වෙනවා. විශ්වවිද්‍යාලය තුලත් මේක හැමෝම වාගේ කතා වෙන, හැමෝම වාගේ දන්න ආදර කතාවක් වුණා. කැන්ටින් වල එලි මහනි හැමතැනම දෙන්නා ප්‍රේම කරමින් ඉන්නවා විශ්වවිද්‍යාලේ හැමෝම වගේ දැකලා තිබ්බා. ඉතින් ඒක කිසි කෙනෙකුට හංගවන්න උවමනාවක් තිබුණේ නැහැ. මේකේ විශේෂත්වය තමයි මදුවන්ති ප්‍රේමලාල්ට වඩා අවුරුද්දක් වැඩි මල් වෙච්චි. ඒ නිසාම ඔවුන් විශ්වවිද්‍යාලය තුල ඉතා කැපී පෙනෙන පෙම්යුලක් බවට පත් වුණා. මෙහෙම ආදරය කරන අතරතුර දෙදෙනාම ලියුම් වලිනුත් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ දවස්වල 1990 ගණන් වෙනකොට මොබයිල් ෆෝන්ස් තිබුණේ නැහැ. ඒ හින්දා මේගොල්ලෝ ලියුම් තමයි දෙන්න හුමාරු කරගත්තේ. ඔහොම ආදරය කරගෙන යනකොට දැන් දෙදෙනාටම නොදැනී මදුවන්තිගේ අවසාන අධ්‍යාපන වර්ෂය, ඒ කියන්නේ 4 වෙනි අවුරුද්ද උදා වෙනවා. ඒ කියන්නේ 1992 වර්ෂය. ඔය 4 වෙනි අවුරුද්ද වගේ වෙනකොට ප්‍රේමලාල්ට මදුවන්තිගේ ලොකු වෙනසක් පේන්න ගන්නවා. වෙනදට වඩා ප්‍රේමලාල්ව මග අරිනවා වගේ. එහෙම නැත්නම් ඔහු සමග වැඩි කතාවට ඉන්නේ
අන්න එහෙම ලොකු වෙනසක් ඔහු දකින්න. ඉතින් ප්‍රේමලාල් මේ ගැන මදුවන්තිගෙන් කෙලින්ම ප්‍රශ්න කරනවා. මොකද ඔහුගෙන් කිසිම වැරැද්දක් ඔහු දැනුවත්ව සිද්ධ වෙලා නැහැ. නමුත් මදුවන්ති ඒට කෙලින් පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. ප්‍රේමලාල්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔහු මදුවන්ති පිළිතුරක් දෙන්නේ නැති නිසා ඔහු මේ ගැන වටපිටාවෙන් විපරම් කරන්න ගන්නවා. නමුත් ඔහුට කිසිම හේතුවක් හොයාගන්න හම්බුන්නේ නැහැ. අන්තිමේදී මදුවන්තිම දවසක් මොහුට යමක් පවසනවා. ඒ මොකද්ද? ඇය පවසනවා ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නටත් කලින් සිටම ඇයට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණු බවත්, ඔහුගේ නම සුසන්ත බවත්, ඇය ඔහු හා විවාහ ගිවිසගෙන සිටි බවත් ඇය පවසනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් වෙලා ඔහුත් සමග විදේශගත වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ඇය පවසනවා. මේ මොහොත වෙන විටත්, ඒ කියන්නේ 1992 වසර වන විටත් ඒ සුසන්ත කියන පුද්ගලයා විදේශගත වෙලා තමයි ඉන්නේ කියලත් කියනවා. විශ්වවිද්‍යාලයෙන් මදුවන්ති ඉවත් වුණාම විවාහය සිද්ධ කරගෙන ඇයවත් ඒ රටටම එක්ක යනවා කියලා තමයි මදුවන්ති ප්‍රේමලාල්ට පවසන්නේ. ඉතින් ප්‍රේමලාල්ට මේක ඉවස ගන්න බැරි, දරා ගන්න බැරි වේදනාවක් විදියට දැනෙනවා. මොකද ප්‍රේමලාල් හදවතින්මයි මදුවන්තිට ආදරය කළේ. නමුත් මදුවන්ති ඔවුන්ගේ ඒ ආදරයට චපල වුණා. ඒ කියන්නේ ඇය වෙන සම්බන්ධතාවයක් තියෙද්දි තමයි මේ බොරුවක් කරලා ප්‍රේමලාල් සමග සම්බන්ධතාවයේ තියාගෙන ගිහින් තියෙන්නේ. ඉතින් තමාගේ පණටත් වඩා ආදරය කරපු මදුවන්ති මේ විදියට තමන්ට බොරුවක් කළා කියලා දැනගත්තාම ප්‍රේමලාල්ට දරා ගන්න බැරි වුණු තැන ප්‍රේමලාල් බීමතට පවා උරු වුණා. ඔහු විශ්වවිද්‍යාල අවසන් වෙලා හවස තෙබෑරුම් වලට ගිහින් බොන්න පවා පුරුදු වුණා. ඉතින් ඔහොම කාලයක් යනකොට මේක ඔහුව නිකන් පිස්සු වාගේ වෙන්න ගත්තා. ඔහු අන්තිමට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවා කඩාකප්පල් වෙන තරමට ඔහුවපත් වුණා. අන්තිමේ මොහු තීරණය කරනවා මදුවන්තිව ඝාතනය කරන්න. ඔහු මොකද්ද කරන්නේ? 4 වන වසරේ අවසාන විභාගයට පෙනී සිටීමෙන් මදුවන්ති පැමිණෙන තුරු බලන් ඉඳලා එදා ඔහු තීරණය කරනවා ඇයව ඝාතනය කරන්න. ඔහු ඇයගේ පිටුපසින් ගිහින් ඇයට කතා කරනවා. නමුත් ඇය වෙනදා වගේ ඔහු සමග කතාවට එන්නේ නැහැ. ඔහු පවසනවා මට ඔබට යමක් පවසන්න තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් නවතින්න කියලා. එහෙම කිව්වාම ඇය නැවතුණා. ඔහු ශනිකව ඔහුගේ සාක්කුවේ තබාගෙන තිබ්බ පිහියක් අරගෙන මදුවන්තිගේ පපුව ප්‍රදේශයට ඇනගෙන ගියා. ඒත් සමගම මොහු අනිත් සාක්කුවේ දමාගෙන තිබ්බා වසකුප්පිය. ඒක අරගෙන ඔහු ඒ පාවනය කළා. ඔහුට වුණා උනේ මදුවන්තිවත් ඝාතනය කරලා තමනුත් සියදිවි නසා ගන්න. අවාසනාවකට මදුවන්ති මේ පිහියනුමෙන් ජීවිතක්ෂයටපත් වුණත් ප්‍රේමලාල් රෝහල් ගත කිරීමෙන් පසු සුවය ලබා යථා තත්ත්වයටපත් වුණා. ඉතින් මෙය මිනීමැරුමක් නිසා ඔහුට විරුද්ධව නඩු දමන්න මදුවන්තිගේ පාර්ශවයෙන් කටයුතු කරනවා. මෙහෙම ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන ගමන් මෙම නඩුවලටත් මුලදී පෙනී සිටියා. ඉතින් මෙම ප්‍රේමලාල් රෝහල්ගත වී සිටින කාලය තුල පොලිසිය විසින් ඔහු නැවතී සිටි ඔහුගේ විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර කාමරේ පරීක්ෂා කිරීමේදී ඔහු ඇයත් හුවමාරු කරගත්තු ලියුම් පොලිසිය භාරයට අරගෙන තිබුණා. ඒවා තමා ප්‍රබල සාක්ෂි ලෙස මේ නඩුවේදී යොදා ගැනුණේ. නඩුව මෙහෙම යන අතරතුර ප්‍රේමලාල් දැනගත්තා. ප්‍රේමලාල් දන්නවා ඔහු විසින් මේ මිනිමරුම් කරපු බව. ඒ නිසා ඔහු දන්නවා ඔහුට දඬුවම් විඳින්න වෙන බව. ඔහු කලේ මොකද්ද? ඔහු මේ රටින් හොර රහසෙම පිට වෙලා යනවා. ඔහුගේ දෙමව්පියන්ගේ ආධාර ඇතුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නමුත් ඔහු හොර රහසෙම මේ රටින් පිට කරනවා. නමුත් මේ නඩුව ඒ විදිහටම දිගටම පවත්වාගෙන ගියා. අන්තිමේදී මහාධිකරණය විසින් මේ ප්‍රේමලාල් මිනීමැරුම් චෝදනාවට මරණ දඬුවම ඔහුට නියම කරනවා. නමුත් මරණ දඬුවම විඳීමට ඔහු මේ රටේ සිටියේ නැහැ. ඔහු ඒ විදේශගත වෙලා ඔහු එහි සිට නීතිඥයෙකු හරහා නැවතත් අභියාචනයක් ඉදිරිපත් කරනවා. ඒ අභියාචනයේ සැලකිල්ලකට ගත් අධිකරණය නැවත මේ තීන්දුව මරණ දඬුවම වසර 12ක සිරදඬුවමක් බවට ලිහිල් කරනවා. ඒ කියන්නේ මිනීමැරුම් චෝදනාව මේක
සාවද්‍ය මිනිස් ඝාතනයක් යටතේ ගොනු කරලා වසර 12ක සිරදඬුවමක් විදියට තමයි අවසානයේ තීරණය දෙන්නේ. නමුත් මේ අවුරුදු 12ක සිරදඬුවමට යටත් වීමට ඔහු මේ රට තුල නැහැ. අදටත් මේ මොහොත වෙනතුරුත් ඔහු දිවයිනට පැමිණලා නැහැ. ඉතින් කවදා ඔහු මේ රටට පැමිණියොත් ඔහුට මේ වසර 12ක සිරදඬුවම විඳින්න සිද්ධ වෙනවා. එසේ නැත්නම් ඔහුට සිද්ධ වෙනවා කිසිම දවසක ඔහුගේ අභාවය සිදු වෙන තාක් මේ රටට නොපැමිණ ඒ රටේ ඔය ඉන්න කොහේ හරි රටකට වෙලා ජීවත් වෙන්න. ඉතින් ඔන්න ඕකයි මේ විශ්වවිද්‍යාලය තුල 1992 වර්ෂයේ සිද්ධ වෙච්ච මේ මහා අපරාධය සිද්ධ වුණේ. ඔබ මොකද්ද මේ ගැන සිතන්නේ? ඇත්තටම මදුවන්ති වැරදිකාරය. එය කලින් විවාහයක් ඇත්තටම විවාහ ගිවිස ගැනීමක් ඉඩ කරගෙන තිබ්බ කාන්තාවක්. නමුත් ඒ බව සංගවලා ඔහුගේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක්ව බොරු ආදරයක් පෙන්නලා රවට්ටගෙන සමහර විට ටයිම් පාස් කරන්න, ඒ කියන්නේ ඒ කම්මැලිකම, මොකද ඒ වෙනකොට ඔහුගේ ඒ සුසන්තත් හිටියේ විදේශගත වෙලා ඇයට පාළුවක් දැනෙන්නේ නැති, ඒක මකා ගන්න වෙන්නේ නැති මේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් එක්ක යාළුවනේ. නමුත් ඔහු මේ මදුවන්තිට හදවතින්ම පිරිසිදු ආදරයක් තමයි කරලා තියෙන්නේ. ඒකයි ඔහුට මේක දරා ගන්න බැරුව මදුවන්තිව මරන්නේ. ඉතින් ඔබට මොකද්ද මේ ගැන හිතෙන්නේ? ඔබට දැනෙන හිතෙන අදහස පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.